guys, welcome back to my channel. අද යමු අපිත් එක්ක අපි ආසම තැනකට සහ අපි ආසම කෑමක් කන්න. ඒ තමයි ඉතින් IKEA එක සහ IKEA එකේ breakfast එක. ඒක තමයි ඉතින් මම වැඩිපුරම කන්න ආසම කෑම එක. අපි දෙන්නත් එක්ක අද තව කෙනෙක් ඉන්නවා. අපේ හර්ෂිකා නංගිත් ඉන්නවා. හරි එහෙනම් අපි අතොල්ට ගිහින් බලමු අපිට අද මොනවද කන්න තියෙන්නේ කියලා. සුමුදු සමන් මල් පොඩි පිපුණාවේ සුදු වලාවන් පෙලින් පෙළ ගැසුණාවේ ඇලේ නිල්දියේ පෙන පිපුණාවේ. අපි තුන්දෙනාම හොඳට බඩගින්න ඉන්නේ. මේ වෙද්දි වෙලාව උදේ 11ට විතර. අපි තුන්දෙනා ඉතින් අපි කැමති කෑම ගත්තා. අමතක නොකර මට මේ ලෝකේ තියෙන රසම ඔරෙන්ජ් ජූස් එකත් ගත්තා. මගේ හදේ පාළුව මැකුණාවේ මధుර ගීත සවනේ වැකුණාවේ මිහිරි රූප දෙනෙතේ ගැටුණාවේ හදේ කම් කටොළු දුක නිවුණාවේ. මං ඇත්තටම මේ කෑම එක කන්නේ මගෙන් මේක කවුරු හරි උදුරන් කයි වගේ. ජීවිතේට කෑම දැකලා නෑ වගේ. මොකද මම මේක එච්චරටම ආසයි. මෙතන ඉන්න අනික් මිනිස්සුන්ට එක්ක ගත්තොත් අපි මේ ඇත්තටම කෑවේ පොඩ්ඩයි. අපි තුන්දෙනාට මෙහෙම ගොඩාක් කන්න බෑ. ඒත් අපි අර ඒ ටික කාලත් අපිට හොඳටම ෆුල්. අපිට ඇවිද ගන්න බැරි ගන්නට ෆුල්. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව කාලා ඉවර වෙලා අපි මෝල් එකේ ටිකක් ඇවිදින්න ගියා. මොකද කාපුව බහින්නත් එක්ක සහ අපිට shopping කරන්න පොඩි දේවල් ටිකකුත් තිබ්බා. හැබැයි අපිට ඒ අපි ගන්න කීප දේ අපිට හම්බුනේ නැහැ. වෙන වෙන දේවල් අරන් තමයි ගෙදර ආවේ. අපි IKEA එක ඇතුලේ නම් shopping කරන්න ගියේ නැහැ. මොකද මේ ගිය දවසට කලින් සතියේ මැද දවසක මම ගියා. ඉතින් ඒ නිසා ආයිත් ඒක ඇතුළට ගියේ නැහැ. මට එහෙම ගන්න දෙයක් තිබෙත් නැහැ. මම ඒක ඇතුළට ගියොත් අනිවාර්යෙන් අවශ්‍ය නැති අනවශ්‍ය දෙයක් උස්සගෙනම එනවම තමයි. ඊට පස්සේ අපි ගියා Max එකට. Max එකේ අපිට එහෙම ගන්න දෙයක් ලොකුවට තිබ්බේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ ගියා New York එකට. New York එක කියන්නේ ඉතින් පිස්සු හැදෙනවා. මට ඒක නිකන් සුරංගනා ලෝකයක් වගේ. මොකද ඒකේ මාර ලස්සන ඇඳුම් තියෙනවා. සහ ඒගොල්ලොන්ගේ නිතරම මාර විදියට offers දානවා. මට හිතා ගන්න බෑ අයියාලා එච්චර අඩුවට ඇඳුම් දෙන්නේ කියලා. මේ especially boys ලට මාර අඩුවට t-shirts, trousers, shorts එහෙම තියෙනවා New York එකේ. වෙනදට ඇඳුම් කඩවලට ගියාම පිස්සු හැදෙන්නේ මමනේ. New York එක ඇතුළට ගියාම පිස්සු හැදෙන්නේ මෙයා. එයා තමයි අන්තිමට ඕකෙන් ඇඳුම් අරගෙන එළියට ආවේ, මම නෙවෙයි. එයයි හර්ෂිකා නංගි ඇඳුම් ගත්තා. මට එදා ඉතින් මුකුත් සෙට් උනේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි මෝල් එකේ ඇවිදලා තව ටිකක් ඊට පස්සේ ආයිත් ගියා IKEA එකට අයිස්ක්‍රීම් ගන්න. මොකද එතන අයිස්ක්‍රීම් එක හරිම රහයි. ඊට පස්සේ අපි ගෙදර ආවා. Thank you for watching. Bye bye. See you soon. සිහිල් පින්න ගාව ගාවා සරාගී සුලන්සලේ මගේ හිත්තකින් කොනිතා ඔබේ නෙත්තිනා උනේ රේ සුන්දරත්වය දෝමේ නිදා උන්න ගුම් උදාවේ මගේ ජීවිතේ මල් පිපුණා